fake shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. කොහොමද යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා හැමෝම. අද අපි බලන්න යන්නේ My Hero Academia Season 2 පළවෙනි එපිසෝඩ් එක. Season 1 එකේ අන්තිම එපිසෝඩ් එකේදී මම කිව්වා අපිට ඊළඟට බලන්න තියෙන්නේ මූවි එකක් කියලා. ඒත් මට ඒක වැරදිලා. අපිට බලන්න තියෙන්නේ දෙවෙනි සීසන් එක. ඉතින් අපි වීඩියෝ එකටත් ලයික් එකක් දාගෙන අපි යමු අද කතාව බලන්න. එපිසෝඩ් එක පටන් ගත්තු ගමන් අපිට අනාගතයේ ඉන්න ඩෙකෝ කියන්නේ මේ හැම දෙයක්ම පටන් ගත්තේ චීනයේ චංකින් නගරේ. අමුතු එලියක් තියෙන ළමයෙක් ඉපදුනා. එතනින් පස්සේ විවිධ බලයන් තියෙන මිනිසුන් හොයාගත්තා. මෙහෙම වෙන්න හේතුවක් නොදැනම කාලය ගත වුණා. දැනට ලෝකේ ජනගහනයෙන් 80%කට වගේ සුපිරි වීර හැකියා තියෙනවා. දුෂ්ටයින් පිරිච්ච මේ ලෝකේ කට්ටිය හීනමවපුහා කට්ටිය අගය කරපු වීර වෘත්තිකයන්ද හිටියා. ඒ වෘත්තිය මෙහෙම කියනකොටම අපිට ලෝක අංක 1 වීරයා වෙන ඕල් මයිට්ව පෙන්නනවා. එයා කියන්නේ බය වෙන්න එපා. මොකද මම මෙතන ඉන්නවා කියලා. අපිට පෙන්නනවා පොඩි කාලේ ඩෙකු මයිට් දිහා බලාගෙන එයා නියමයි මමත් එයා වගේ වෙනවා කියලා හීන දකින විදිය සහ එයාට පවර් එකක් නැහැ කියලා දැනගත්තාම අම්මා දුක් වෙන විදිය. දැන් අපිට ඩෙකු කියන්නේ මම ඉපදුනේ බලයක් නැතුව. මට මයිට් වගේ වෙන්න ඕන වුණත් මට බැරි වුණා. ඒක හරි. මටත් මගේ හීනේ අත්හරින්න වුණා. දැන් අපිට අනාගතයේ ඉන්න ඩෙකු එක තැනක ඉන්නවා පෙන්නනවා. එයාගේ පැත්තට විලන්ලා ගොඩක් දුවගෙන එනවා. ඒ ඩෙකු එයාගේ බලය මුළු ඇඟ පුරා පතුරවා ගන්නවා. කලින් ඩෙකුට පුළුවන් එයාගේ බලය එක තැනකට මුදා හරින්නනේ. ඒත් එයා මෙතනදී එයාගේ බලය ඇඟ පුරා පතුරවලා කියන්නේ ඒත් ඒ හීනේ වෙනුවෙන් මම අත දික් කරා. මම මෙලෝදියක් දන්නේ නැතුව. ඒත් මට මග පෙන්නපු සහ මට උදව් කරපු හැමෝටම ස්තුතියි. මම දැන් මෙතන ඉන්නවා. මගේ හීනය යථාර්ථයක් වෙන ගමන් තියෙන්නේ. මම ඒක ආපහු කියන්නම්. මගේ කතාව. මම කොහොමද මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම වීරයා වුණේ කියලා. එතනින් කට් කරලා අපිට නගරය පෙන්නනවා. UK වුණ සිද්ධිය ගැන මාධ්‍ය තුල කතා වෙන විදිහත් අපිට පෙන්නනවා. TV එකේ කියනවා විලන්ලා 72ක් අත්අඩංගුවට ගත්ත අතර ප්‍රධාන දුෂ්ටයා ගැන තොරතුරක් නැහැ කියලා. අපිට දැන් පෙන්නනවා ගොඩ නැගිල්ලක් ඇතුලේ ඉන්න කෙනෙක්ව මයිට් ටියුමක් ලියලා ඒකලා ඒක කියවනවා. ඒ ලියුමේ තියෙන්නේ ගිම්හානය ළඟයි වගේ නේද. වසන්තයේ ඉඳලා මම UA එකේ ගුරුවරයෙක් විදියට වැඩකට යනවා. මම හිතුවා වටින කෙනෙක්ව හොයාගන්න මගේ බලය ලබා ගන්න පුළුවන්. ඒත් මට UA එකට යන්න කලින් කොල්ලෙක්ව හම්බ වුණා. එයාට බලයක් නැති වුණත් එයා කරදරයක් වුණ ගමන් එතනට දුවලා යනවා. තත්වයෙන් මිදෙන්න මාර්ගයක් හොයාගන්න. එයාට තියෙන ශක්තිය පාවිච්චි කරලා අපිට පෙන්වන්නේ අර ඩෙකු කච්චුකිව බේරගන්න ගිය සිද්ධිය. මයිට් කියන්නේ ඒ වෙලාවේ එයාට සැලැස්මක් තියෙන්නේ නැතුව ඇති. ඒත් එයා දුවලා ගියා. මම හිතන්නේ මම ඒ තරුණයාගෙන් ඉගෙන ගත්තා. වීරයෙක් වෙන්න සුදුසු නම් ඒ වීරයා ළඟ තියෙන්න ඕන දේවල්. ඒකයි මම එයාට කිව්වේ එයාට වීරයෙක් වෙන්න පුළුවන් කියලා. මම මගේ බලය එයාට දෙන්න යෝජනා කරා. එක්කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට දෙන්න පුළුවන් බලය. ඒක තව කෙනෙක් අරගෙන එයා ඒක ප්‍රගුණ කරලා ආපහු කාට හරි දෙනවා. ඒක තමයි one for all. ඒ තරුණයා මගේ බලය උරුම කරගත්තා. එයා UA එකට ඇතුළත් වුණා. එයාට අමාරුණත් ඒ බලය තමන්ගේම කරගන්න එයා ළඟ තියෙන හැමදේම භාවිතා කරා. මට එයා ගැන ආඩම්බරයි. මම එයාට බලය දුන්න එකට පසුතැවෙන්නේ නැහැ. ඒත් ගුරුවරයෙක් විදිහට මට අත්දැකීම් අඩුයි. මගේ පරණ ගුරුවරයා මම ඔයාට කරදර කරන කාලේ ඇවිල්ලා වගේ. ඒ වෙලාව එනවා නම් මම ඔයාව විශ්වාස කරනවා. නිමි යටින් ටොමොනෝරි යාගී කියලා ලියලා තියෙනවා. මේ නම තමයි මයිට්ගේ ඇත්තම නම. එතකොට අපිට පෙන්නනවා ටිකක් නාකි ඩයල් එකක්. එයා කියන්නේ ටොසිනෝරි පිළිගත් ළමයා නේද කියලා. එතනින් කට් කරලා අපිට UA එක පෙන්නනවා. ඒකේ ප්‍රධාන ගුරුවරු ටික රැස්වීමක ඉන්නේ අර කලින් වුණ සිද්ධිය ගැන. අර පොලිස් පරීක්ෂක කියන්නේ එදා පහර දීලා තියෙන්නේ ලීග් ඔෆ් විලන්ස්ලා කියලා කට්ටියක්. ටොමුරා ශිගරාකි කියලා කෙනෙක්ව ඒ සම්බන්ධයෙන් සඳහනක් නැහැ. ශිගරාකිට එයා අල්ලන ඕනෑම දෙයක් දූවිලි කරලා දාන්න පුළුවන්. ඒ වගේමයි එයා ළඟ ඉන්න කුරොගිරි. එයාලා රටේ පුරවැසියන් නොවෙන්න පුළුවන්. එයාලා ව්‍යාජ නම් භාවිතා කරනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් කිව්වොත් ලියාපදිංචි නොකරන ලද බලයන්. කට්ටිය කතා වෙන්නේ ශිගරාකිගේ උණ්ඩ සහිත තුවාල හොඳ වුණ ගමන් එයා ආයෙත් මොනාරි කරයි කියලා. මයිට් කල්පනා කරනවා දැකපු විදුහල්පති ඇයි කියලා අහනවා. එතකොට මයිට් කියන්නේ ඒක සාමාන්‍ය මිනිහෙකුට කරන්න බැරි ප්‍රහාරයක්. එයා එයාගේ බලය ගැන නොකියුවත් එයා නෝමුගේ බලය ගැන පුරසාරම් දෙඩෙව්වා. දේවල් එයාට ඕන විදිහට
විදියට උනේ නැති වුණාම පොර ගොඩක් කලබල වුණා. විදුහල්පති කියන්නේ කොහොම වුණත් වීරීන් එක්ක සටන් කරනකොට නොදන්න බලයක තියෙන වාසිය පැත්තකට විසිකරන එක මෝඩකමක්. එතකොට මයිට් කියන්නේ එයා දරුණු ප්‍රකාශයන් කරා බය නැතුව. එයා Taman ගැන පුරසාරම් දෙඩෙව්වා. මම හැම දෙයක් ගැනම සරලව හිතුවා. නෝමු ගැන කතා කරේ හරියට නෝමුගේ සොරතලා වගේ. ටිගරා කිව්ව මම දැක්ක විදිහට එයා මහා මෝඩ බොළඳ හැඟීම් වලට යටත් වෙච්ච පිරිමි ළමයෙක්. එතකොට කට්ටිය පුදුම වෙනවා බලයක් තියෙන පොඩි ළමයෙක් ලියාපදිංචි නොවේ ඉන්න එක ගැන. පොලිස් නිලධාරියා කියන්නේ අපි සිරකරුවන් 72ක් අත්අඩංගුවට ගත්තා. එයාලා නිකන් පාරවල් ගානේ ඉන්න අපරාධකාරයෝ. එයාලා ඔක්කොම අර පිරිමි ළමයා පස්සෙන් ආපු එකයි මෙතන තියෙන ප්‍රශ්නය. වීරයන්ගේ වත්මන් පරිසරය තුල පීඩාවට පත්වන මිනිසුන් මේ වගේ අයහපතට ඇදිලා යන්න පුළුවන්. එතකොට අර වෙඩි තියන පොර කියන්නේ Tamanගේම බලයට මොකද කරන්න කියලා දන්නේ නැති අයත් ඉන්නවා. නිලධාරියා කියන්නේ අපි දිගටම විමර්ශන කරනවා කියලා. විදුහල්පති කියන්නේ පිරිමි ළමයෙක්. එයා අපේ සිසුන් හා සමානයි. එයාට තාමත් වර්ධනය වෙන්න ඉඩ තියෙනවා. එයාට හොඳ වෙන්න තිබ්බා. එයාට උපදෙස් දෙන්න කෙනෙක් හිටියානම් දැන් මයිට් හිතන්නේ වෙන්න පුළුවන් දේ ගැන හිතන්න ඕන නෑ කියලා. එතනින් කට් කරලා ඩෙකූගේ ගෙදර පෙන්නනවා. එයා කියන්නේ එදා USJ එකේ සිද්ධියෙන් පස්සේ පාසල තාවකාලිකව වහලා දැම්මා. ඒත් ඇහැල්ලුවෙන් ඉන්න බෑ. ඩෙකූ තාමත් පොඩි කාලේ බලපු වීඩියෝ එක බලනවා. එයා ඒක බලන ගමන් හිතන්නේ මම වෙන්න ඕන කෙනා මට වඩා ගොඩක් දුරින් ඉන්නේ. එදා USJ එකේ සිද්ධිය අතරතුර විලන්ලා එයාලගේ ද්වේෂසාගත සහ ශක්ති වලින් අපි එක්ක සෙල්ලම් කරා. අපි අයිසාවගේ 13 ගේ වේගය අඩු කරා. ඒ නපුරට විරුද්ධ වෙන්න මේ බලය මගේම කරගන්න ඕන. මම ඒක පුහුණු වෙන්න ඕන. මොකද කාලය තමයි වැදගත්. මොකද මට ඒක උරුම වුණේ. ඉතින් මෙතනට අම්මා ඇවිල්ලා කෑම ලෑස්ති කියලා කියනවා. ඩෙකෝ කැමතිම ඌර්මස් කට්ලට් හදලා තියෙන්නේ. ඉතින් දැන් පාසල පටන් අරන් කට්ටිය කතා වෙනවා එයාලා ටීවී එකේ හිටපු විදිය. කට්ටිය කතා වෙන්නේ ගුරුවරු ආවේ නැත්තම් මොනා වෙයිද කියලා. එතකොට කොටා කෑ ගහනවා ආයේ ඕක ගැන කතා වෙන්න එපා. මගේ කලිස්ම තෙත් වෙයි කියලා. එතකොට කට්ටුකී කට වහපන් කියලා කෑ ගහනවා. කට්ටිය මයිට් ගැනත් කතා වෙනවා. හරියටම වෙලාව 8:24 වෙනවා විතරයි. ඊඩැවි කට්ටියටම කෑ ගහලා කියන්නේ කතා කරන්න එපා හැමෝම වාඩි වෙන්න පන්තිය පටන් ගන්න යන්නේ කියලා. එතකොට කට්ටිය අපි ඉඳගෙන ඉන්නේ උඹ විතරයි හිටගෙන ඉන්නේ කියලා කියනවා. පව් ඊඩා ගිහින් හිමීට වාඩි වෙනවා. ඉතින් ගෙම්බිගෙන් අසිඩෝ අහන්නේ කවුරු උගන්නයිද කියලා. ගෙම්බි කියන්නේ අයිසාව රෝහලේ නිසා වෙන කෙනෙක් එයි කියලා. ගෙම්බි මේ වචන ටික කියලා තප්පරයක්වත් යන්නේ නැහැ. මෙතනට අයිසාව ඇවිල්ලා මමියක් වගේ ඇඟ පුරා බැන්ඩේජ් ඔතාගෙන කට්ටිය කෑ ගහනවා ඉක්මනින් ඇවිල්ලා කියලා. අයිසාව කියන්නේ සටන තාම ඉවර නෑ කියලා. කට්ටිය බය වෙනවා විලන්ලා ආයෙත් ඇවිල්ලාද කියලා. එතකොට අයිසාව කියන්නේ UA ක්‍රීඩාවුලල අත ළඟයි. එතකොට කට්ටිය කෑ ගහනවා ඒකනම් මරු කියලා. එකපාර කෑ ගහන එක නවත්තලා ජිරෝ වහන්නේ මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් උත්සව තියෙනවද කියලා. එතකොට අයිසාව කියන්නේ එයාලා ඒක මග පෙන්වීමක් විදියට සලකනවා. කිසිම කරදරයක් ආවත් සැලෙන්නේ නෑ. අපි අපේ වැඩ කරනවා. අපේ උපද්‍රව කළමනාකරන පද්ධතිය ශක්තිමත් කියන්න වගේ. අපි මේ පාර කලින් පාරවල් වලට වඩා 5 ගුණයකින් ආරක්ෂාව වැඩි කරනවා. මේක අනික් හැම දෙයකටම වඩා විශේෂ අවස්ථාවක්. විලන්ලා කිහිප දෙනෙක් නිසා ඒක අවලංගු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොටා ඉතින් ආයෙත් බය වෙලා. එයා කියන්නේ ඒක හොඳ හේතුවක් නේද? එතකොට ඩෙකූ වහන්නේ ඔයා ක්‍රීඩා උත්සවය දැකලා නැද්ද කියලා. කොටා කියන්නේ දැකලා තියෙනවා. ඒත් මම අදහස් කරේ ඒක නෙමෙයි කියලා. එතකොට අයිසාව කියන්නේ අපේ ක්‍රීඩාවල ජපානයේ විශාලතම දේවල් වලින් එකක්. මේක ඔලිම්පික් වලටත් වඩා ජපානයේ මිනිස්සු ආසාවෙන් ඉන්නේ බලන්න. මේකට ලෝකේ ඉන්න හොඳම වීරයොත් එනවලු. මේකෙදි වෙන්නේ සටන් කරලා දිනන පරදින සහ ශක්තිමත් අයව අර හොඳම වීරෙන් එයාලගේ යටතේ ටික කාලයක් වැඩ කරන්න ගන්නවා. කතාවේ ඉස්සරහට තේරෙයි ඔයාලට ඒකෙන් හරියටම වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ආයෙත් කතාවේ අයිසාව කියන්නේ ඇත්තටම ප්‍රසිද්ධ වීර නියෝජිත ආයතනයකට සම්බන්ධ වෙන එකෙන් ඔයාලට හොඳ අත්දැකීම් හා ජනප්‍රියත්වයක් ලබා ගන්න පුළුවන්. කාලය සීමිතයි. ඔයාලා ප්‍රෝ අය වෙන්න ඔයාලට මාර්ගයක් විවෘත වෙනවා. අවුරුද්දකට එක වතාවක්. මුල් අවස්ථා 3ක්. අභිලාෂිකාමී වීරයෙකුට මේ සිදුවීම් මග අරින්න ඉඩ දෙන්න බෑ. ඔයාලට තේරුණා නම් සූදානම් වෙන්න පටන් ගන්න. කට්ටිය හරි කියලා කියනවා. කට්ටිය දැන් උත්සවය ගැන කතා වෙනවා. මේක මග අරගන්න බෑ. මට කැපී පෙනෙන්න ඕන. ඒ වගේ එක එක කතා කියනවා. මූ කියන්නේ මම
හිටගෙන හිටියත් මාව කැපී පේන නිසා අවුලක් නෑ කියලා කට්ටිය එක එක්කෙනා ගැන කතා වෙනවා. ජීරෝ නම් කමනාරි ගැන කතා කරනවා ටිකක් වැඩි වගේ. ඉතින් මේ සිද්ධිය දිහා ඩෙකෝ බලාගෙන ඉන්නේ. ඊඩා අහන්නේ ඔයා පුදුමෙන්ද ඉන්නේ කියලා. ඩෙකෝ ඔව් කියලා කියනවා. ඊඩා කියන්නේ අපි ගිනි ගින්දර වගේ වැඩේ කරමු කියලා. එතකොට ගෙම්බි අහන්නේ ඔයාට ගිනි ගන්න එක එක ක්‍රම තියෙනව නේද කියලා. එතකොට ඊඩා ඩෙකූට ලං වෙලා අහන්නේ ඔයාටත් එහෙම දැනෙනව නේද කියලා. ඩෙකුත් ඉතින් ඔව් කියලා කියනවා. එතකොට උරරාකා ඩෙකු ඊඩා කියලා කියනවා. අමුතු කටහඬකින් බලනකොට මුන් දෙන්නටත් වඩා ගිනිගින්දර වෙලා උරරාකා අපි ක්‍රීඩාවුලල ගැම්මෙන් කරමු කියලා කෑ ගහනවා. එතකොට ඩෙකූ හිතන්නේ මම උරරාකගෙන් ඇහුවේ නෑනේ කියලා. ඉතින් එතනින් කට් කරලා ඩෙකූ හිතපු එක උරරාකගෙන් අහනවා. උරරාකා ඇයි ඔයා ප්‍රෝ හීරෝ කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ? මොකක්ද ඔයාගේ උවමනාව කියලා. එතකොට උරරාකා කියන්නේ සල්ලි වෙනුවෙන් කියලා. උරරාකා කියන්නේ ඔයාලට හොඳ ආදර්ශ තියෙනවා. ඒත් මට එහෙම නෑ කියලා. ඊඩා කියන්නේ ඔයාගේ ජීවනෝපාය වෙනුවෙන් කරන දෙය ඉලක්කයක්. ඒකට ලැජ්ජ වෙන්න එපා කියලා. උරරාක කියන්නේ මගේ පවුලට ඉදිකිරීම් සමාගමක් තියෙනවා. අපිට වැඩ නැති නිසා අපි දුප්පත් වෙලා ඉන්නේ. ඩෙකුයි ඊඩයි කතා වෙන්නේ මෙයාලට තියෙන බලයන් එක්ක බර උස්සන යන්ත්‍ර ඕන වෙන්නේ නෑ. ඒක නිසා පිළිවැය අඩු වෙයි කියලා. එතකොට උරරාකා මාත් ඒකමයි පොඩි කාලේ තාත්තට කිව්වේ කියලා කියනවා. ඒත් අපිට දැන් පෙන්නනවා උරරාකගේ තාත්තා කියනවා ඔයාට අපි වෙනුවෙන් වැඩ කරන්න ඕනේද? උරරාකා ඔව් කියලා කියනවා. එතකොට තාත්තා කියන්නේ මම ඔයාගේ අදහස අගය කරනවා. ඒත් ඔයා ඔයාගේ හීන හැබෑ කරගන්නවා නම් මේ තාත්තා ඊටත් වඩා සතුටින් ඉඳීවි. ඒක එහෙම වුණොත් ඔයාට අපිව හවායි එකන් යන්න වුණත් පුළුවන්. වර්තමානයේ උරරාකා කියන්නේ මම වීරයෙක් වෙලා සල්ලි හොයනවා. මම මගේ දෙමව්පියන්ව හොඳට බලා ගන්නවා. ඊඩා මරු කියලා අප්පුඩි ගහනවා. ඩෙකෝ හිතන්නේ ඇය වීරයෙක් වෙන්න විතරක් උත්සාහ කරන්නේ නෑ. ඇය යථාර්ථයට මුහුණ දෙනවා. මාරයි ඒක නම් කියලා කියනවා. එතකොටම තරුණ මිදෝරියා මෙතන කියාගෙන මයිට් ඇවිල්ලා අහන්නේ දවල් කෑම එකට කන්න කැමතිද කියලා. ඩෙකුත් ඉතින් යනවා. දැන් උරරාකා ඊඩයි කන්න ඇවිල්ලා. උරරාකා ඊඩගෙන් අහන්නේ මයිට මොනාද ඩෙකූගෙන් ඕන කියලා. ඊඩ කියන්නේ USJ එකේදී ඩෙකූ මයිට්ව බේරගන්න සටන මැද්දට පැන්නලු. සමහර විට ඒක ගැන කතා වෙන්න ඇති. මතකද ගෙම්බි බස් එකේදී කියපු එක? අපිට පෙන්නනවා ගෙම්බි කියනවා ඩෙකූට එයාගේ මයිට්ගේ බලයන් එක වගේ කියලා. ආයෙත් ඊඩා එයාලට තියෙන බලයන් සමාන නිසා සමහර විට මයිට් එයාට වැඩිපුර කැමති ඇති. මෙහෙම කියලා කතාව වෙන පැත්තකට හැරෙනවා. මේ ටික හොරෙන් අහගෙන ඉන්න ටොඩොරෝකි හිතන්නේ ඩෙකුයි මයිටුයි නේද කියලා. දැන් අපිට ඩෙකුයි මයිටුයි පෙන්නනවා. මයිට් කියන්නේ මට දැන් වීරයෙක් වෙලා ඉන්න පුළුවන් විනාඩි 50යි කියලා. කලින් තිබ්බට වඩා අඩු වෙලා නෝමු එක්ක තිබ්බ සටන නිසා. දෙන්නා තේකක් බොනවා. මයිට් කියන්නේ දැන් වැදගත් ක්‍රීඩා උළෙල. ඔයාට තාමත් 1-4 එක පාලනය කරන්න බෑ නේද? ඒකට මොකද කරන්නේ? එතකොට ඩෙකු මම එකපාරක් ඒක කරා. අර නෝමු පහර දුන්න වෙලේ ඒක මම කරා. එතකොට මයිට් අහන්නේ එතනදී වුණ වෙනස්කම මොකක්ද කියලා. ඩෙකෝ හිතලා කියන්නේ ඒක මම පුරුදු වුණ නිසා වෙන්න පුළුවන්. එතකොට එයාට 13 කියපු ටික මතක් වෙනවා. මගේ බලය බ්ලැක් හෝල්. මේකෙන් විනාශකාරී දේවල් කරන්න පුළුවන්. එතකොට වර්තමානයේ ඩෙකෝ මම පළවෙනි වතාවට මගේ බලය කෙනෙක්ට එරෙහිව භාවිතා කරා. එතකොට මයිට් කියන්නේ ඔයා නොදැනුවත්වම ඔයා වැඩේ ගොඩ දාගෙන වගේ. ඔයාගේ ප්‍රගතියට මට සතුටුයි. දැන් මේ තේක බොන්න කියලා තේකකුත් දෙනවා. ඉතින් මයිට් කියන්නේ ඇත්තටම මට සාමය සංකේතයේ විදිහට වැඩි කාලයක් නෑ. ඒ වගේම මේ රහස Taman විලන් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න සමහරු තේරුම් ගන්න පටන් අරගෙන මම ඔයාට මගේ බලය දුන්නේ මගෙන් පස්සේ ඔයා මම වෙන්න ඕන නිසා. මයිට්ව මතක් වෙනවා ඩෙකූ මට ඔයා වගේ වෙන්න ඕන. හිනා වෙලා මිනිස්සු බේර ගන්න ඕන කියලා කෑක ගහ අඬපු විදිහ. ආයෙත් වර්තමානයේ මයිට් කියන්නේ එදා වගේම අදත් ඔයාට දැනෙනවා. එහෙම නේද? ඩෙකූ ඔව් කියලා කියනවා. මයිට් කියන්නේ එහෙනම් ඔයාට ඒක පෙන්වන්න කාලය ඇවිල්ලා. UA ක්‍රීඩා උළෙල වීරයින්ට නැත්තම් ප්‍රෝලගේ දෙයක්. මුළු රටම බලාගෙන ඉන්න විශාල සිදුවීමක්. ඒකයි මම මෙතනට ඔයාව ගෙනාවේ කතා කරන්න. ඊළඟ ඕල් මයිට්
ඊළඟ සාමේ සංකේතය ඉසුකො මිදෝරියා. ඔයා ලෝකෙට බය නැතුව කෑ ගහලා කියන්න ඕන මම මෙතන ඉන්නවා කියලා. හරියට මම වගේ. ඉතින් මයිට්ගේ මෙන්න මේ කතාවත් එක්ක මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. සීසන් 2 තියෙන්නේ මේ ක්‍රීඩා උළෙල තමයි. ඉතින් මේකේ මොනා වෙයිද කවුරු දිනයිද කියලා බලන්න කතාව එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් හැමෝම දෙවෙනි සීසන් එක ගැන ඔයාලගේ අදහස් කතා කරගෙන යන්න. ගිහින් එන්නම් සුබ දවසක් ජය වේවා.